ආයුබෝවන් දුවේ පුතේ. අද අපි කරන්න යන්නේ 10 වසර පළවෙනි පාඩම. ඒ කියන්නේ ජීවයේ රසායනික පදනම කියන පාඩමේ තියෙන පරීක්ෂණයක්. ඒ තමයි පිෂ්ඨ පරීක්ෂණය. හරි, අපි බලමු ජීවී දේහයේ මූලික කාබනික සංයෝග 4 මොනවද කියලා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලියික් අම්ලය. හරි, දුවේ පුතේ දැන් අපි බලමු කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර මොනවද කියලා. ඒ තමයි ප්‍රධාන වශයෙන්ම අපි කන බත්, අර්තාපල්, පාම්, බනිස් වගේ තිරිඟු පිටි අඩංගු දේවල්, ඒ වගේම මඤ්ඤොක්කා, බතල වගේ දේවල් වලත් ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඕගොල්ලෝ මේ වෙනකොටත් ඉගෙනගෙන ඇති කාබෝහයිඩ්‍රේට් ආයම ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ සහ පොලිසැකරයිඩ. අපි දැන් බලමු පොලිසැකරයිඩ් ආකාර මොනවාද කියලා. පළවෙනි එක තමයි පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ ශාක තුල සංචිත කාබෝහයිඩ්‍රේටය. අපි ඒ ගැන කලින් කතා කරා. ඊළඟට සෙලියුලෝස්. සෙලියුලෝස් කියන්නේ ශාකවල ව්‍යුහ සෑදීමට උපකාරී වන කාබෝහයිඩ්‍රේටය. උදාහරණයක් විදිහට ගත්තොත් ශාකවල සෛල බිත්තිය. ඊළඟ පොලිසැකරයිඩ් ආකාරය තමයි ග්ලයිකෝජන්. සතුන් තුල සංචිත කාබෝහයිඩ්‍රේටයක් තමයි ග්ලයිකෝජන් කියන්නේ. ඉතින් දුවේ පුතේ අපි දැන් යන් අපේ පරීක්ෂණයට. අපි අද කරන්නේ ශාක තුල සංචිත කාබෝහයිඩ්‍රේටයක් වන පිෂ්ඨය හඳුනා ගැනීම. ඉතින් මේ පරීක්ෂණයට ඕගොල්ලොන්ට බත්, පාන්, ඉඳිආප්ප, අල, බත්තල වගේ ආහාරයක් ගන්න පුළුවන්. අරගෙන මේ විදිහට වතුර ටිකක් දාලා හොඳින් තලපයක් වෙන විදිහට අඹරා ගන්න ඕන. බත් එක අඹරා ගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. අපි ඊට පස්සේ අඹරාගත්ත බත් එක රෙදි කෑල්ලක් ආධාරයෙන් හොඳට පෙරලා අරගෙන ඒකට වතුර චුට්ටකුත් දාලා මෙන්න මේ විදිහට පරීක්ෂණ නලයකට දාගන්න ඕන. ඉතින් දුවේ පුතේ මම මෙතන ලේබල් කරලා තියෙනවා පිෂ්ඨය කියලා. හැබැයි මෙතනදී අත්‍යවශ්‍ය නැහැ ලේබල් කිරීම. මොකද අපි මේ ආහාරයේ පිෂ්ඨය තියෙනවද කියලා බලන්න තමයි යන්නේ. දුවේ පුතේ අපි පිෂ්ඨ පරීක්ෂණය සඳහා යොදාගන්නේ අයඩීන් ප්‍රතිකාරකය. ඔගොල්ලෝ හොඳින් බලන්න මේ අයඩීන් ප්‍රතිකාරකයේ වර්ණය. ඔගොල්ලොන්ට පේනවා ඇති මේ වීදුරු භාජනයේ බිත්ති මත තියෙන මොන පාටද? තැඹිලි පාට. තැඹිලි පාටට හුරුයි අයඩීන් ප්‍රතිකාරකය. ඊළඟට අපි අයඩීන් ද්‍රාවණයේ බිංදු කිහිපයක් අරගෙන මේ විදිහට කලින් හදාගත්ත ද්‍රාවණයට එකතු කරනවා. බලන්න වර්ණය කොහොමද වෙනස් වුනේ? දම් පාටට හුරු නිල් පාටක් බවට පත් වුණා නේද? ඉතින් දුවේ පුතේ පිෂ්ඨය අඩංගු ඕනම ආහාරයකට අයඩීන් ද්‍රාවණය එකතු කරාම ඒක දම් පාටට හුරු නිල් පාටක් බවට පත් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වර්ණ විපර්යාසය හොඳින් මතකයේ තියාගන්න ඕන. ඉතින් දුවේ පුතේ අපි ආයෙම දවසක මේ වගේ පරීක්ෂණයකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.